Hero Production. ඒ මල්ලිලා කොහෙද බයි යන්නේ? ඒ මල්ලිලා පැලට වරෙන්ක පොඩ්ඩක්. ගන්න වෙනවා බං වරෙන් ගන්න මල්ලෙන්. ඒ මල්ලිලා පොඩ්ඩක් මෙතන ඉඳගනින්කෝ. ඇයි එන්න කිව්වේ? ඒ කොහෙද බයි යන්නේ කතා කරත් ඇහුන්නේ නැහැ වගේ. අnder පැත්තෙන් ආවේ අයියේ. ඒ බොරු කියන්න එපා බං. ඔහෙ කොහෙද බං කඩවල් තියෙන්නේ? උඹල වැවට නේද යන්නේ කිව්වේ? ඔව් වැවට නම් තමයි යන්නේ. ගෙදරට හොරෙන් අය යන්නේ. ඒ වැවට නේ බං. මටත් වැවට යන්න කවුරුත් නැතුව හිටියේ බං. මේ අයියේ ගමේ මිනිස්සු වලට මන්ද බුද්ධියක් කියනවනේ. ඒ කතාව ඇත්තද අයියේ? ඈ උඹලට මම මන්ද බුද්ධිය කොහෙ පේනවද බං? ඔබට අර මන්ද බුද්ධිකේ පේනවද බං? මට නම් පේනවා. මේ මටත් පේනවා බං. කියන්න එපා බං. හරි නෑනේ නේ බං. පිස්සුද අයියේ? අපිට නම් එහෙම පේන්නේ නෑ. ආන් ඒකනේ මල්ලි. අපේ අම්මයි තාත්තයි මට නම තිබ්බේ ග්‍රහලෝක 7 කැරගෙන ඉදිය බලලා. ගාමේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ ඒක තමයි අයියා මෙච්චර ගමේ ප්‍රසිද්ධ. නෑනේ. ඒකනේ මල්ලි මං කිව්වේ. යමන්කෝ මල්ලි වැවට. අයියේ මට අතන ඩයිල් එක දන්නා නේද? ඌ ගෙදරට කීස් දාගෙන හරි දානවා. දැන් ඌ අපි ඇය යන්නේ කියලා දැනගත්තොත් මේවා ගෙදරට පණිවිඩය දෙනවා. ඒතර මං ගෙදර හිල්ලත් ඉවරයි. ඌ දැන් අහනවා අපි කොහෙද යන්නේ කියලා. ඇහුවොත් එහෙම ඔයා කියන්නේ මේ වැවට යනවා කියලා නම් කියන්න බෑ. හරි. හරිනේ? හරි. නැත්තම් දැනගත්තොත් ඉවරයි ඈ. හරි. යමන්කෝ. අර අයියලා ටිකක් වෙන අපිට දන්නේ නැහැ නේ යන්න. ඔව් වරෙක් ළඟට එන්න. ඒ කොහෙද අයියලා යන්නේ එන්නකෝ. ආ කතා කරනවා. උඹ කිව්වේ මතකයි? ඔව් බං. අයියලා කොහෙද යන්නේ? අපි වැවේ එහෙම යන්නේ නැහැ. අයියලා එහෙනම් වැවේ යන්නෙත් නැහැ නේ. අපි එහෙනම් ගෙදරට ගියන්නෙත් නැහැ. කොහොමද මල්ලි මන් දුන්න ටෝක් එක මල්ලි කියපු විදිහටම වැඩේ කරා. අරුන් කරනේ කොර රේත් එක කොර. බලංගු මං ගෙදර ගිහිල්ලත් ඉවරයි. මාත් බුද්ධි ගියා. මේ වරෙන් බයි යන්න. යමම් බං. ඒ මල්ලි මේ මං උඹලා ගෙදර ගිහින් දාන්න ගෙදර අවුලක් නම් මම මේ කතා කරන්න. අනේ ඵලයන් පුතික ඈත. කරුම්බලයක් වත් හදන්න ඕනේ බං. පිටුක් ගහක් තියෙනවා නගින්න දෙන්නේ නැහැ. බුද්ධි කියනවා. මට බුද්ධි කියන්නේ මොකෝ මල්ලි සීන් එක මොකක් හරි කේස් එකක්ද? නෑ අයියා. පිටුක් ගහක් තියෙනවා. කරුම්බලයක් හදන්න නගින්න දෙයක් නැහැ. අඩෝ උඹලා එකෙක්වත් කාගෙන නැග ගන්න බැරිද බං? ඒ මොන වගේ ගහක්ද බං තියෙන්නේ? අර ලයිට් කනවා වගේ ගත්තේ. අප්පෝ ඌව මොනවද බං? මං ඔය වගේ ගස් වලට නැග්ගේ. අයා යමන් බං කිතුල් පිටම් මං කපලා දෙන්නම් උඹලට. දෙයෙන් අයියේ ගහ. මේකද මල්ලි ගහ? අවුලක් නැහැ. මොකද බං අර උඩර වෙලා තියෙන්නේ? උඩ ගහලයක්කට පස්සේ මොනවා හරි වුණාවද?
ඒ මල්ලි නගින්න බැරි කමක් නෙමෙයි බං. පුටුවක්වත් තියනවා නම් ගෙනත් දියන්කෝ. පෝදියන්කෝ මේකවත් කියලා නගින්න. ඒ මල්ලි පිහිය ගෙනත් දියන්කෝ බං. ඒ මල්ලි ගහ පොඩ්ඩක් උස වැඩි බං. ඉනිමකක් තියනවා නම් ගෙනත් දියන්කෝ. ඒ මල්ලි මම පොල් ගස් වලට නෑ කිව්වම් පොල් වලල්ලා නෙන්නේ. කිතුල් වලල්ලක් නැද්ද? ඉතුල් වලල්ලා බහිනා පල්ලෙහාට. ඒ මල්ලි මං අම්මට මේ කඩේට යනවා කියලා ආවේ බං. මං ගිහින් එන්න. ආම්බලේ පිහිය. ඒ බුද්ධිකයා හිටපන් බං. ඒ මූණා මාර කබඩිය එන්නවා. ඊ අප්පට බයිසිකලෙත් අමතක වෙලා යනවා බං. මල්ලිලා මොකෝ මෙතන? නෑ යමි එතනට යන්න තවඩ දුරක් නැහැ. එලිෆන්ට් හවුස්. අයියා දන්නවද? ඕනේ මල්ලි මංගේ ළඟ. මේ අයියා ගොඩක් දුරක් දන්නේ නේද? නෑ මල්ලි මේ ළඟ. යවන්කෝ මං එක්කයි යන්න. ටැක්සියක් ගන්න නැද්ද නේ? යමි ලංසි බලන්න. මේ අයියේ ඔය දැන් එක්කන් යන්නේ? නෑ මේ එලිෆන්ට් හවුස් එකට එක්කයි යන්නේ. හෝ මෙන්න ප්ලේස් එක. ඔය තු රෙලිපන් නවස්? හවුස් සාං එලිෆන්ට් කමින් හවස් වෙද්දි.